ආයිබන් සියලු දෙනාට ඉතින් ගොඩ දවසකින් මුතු ටීවී channel එකට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අලුත් app එකේ කොහොමද ජොබ් බෝඩ් එකකින් වාට ජොබ් එකක් කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් මේක ටිකක් වටින වීඩියෝ එකක්. මොකද ඔයගලට ඉස්සරහට එන්න තියෙන ජොබ් ඉටම් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි පළවෙනිටම ක්ලික් කරන්න ඕනේ ඔයාගේ ප්‍රොෆයිල් එක උඩ. ඒ කියන්නේ අර ෆොටෝ එක තියෙන්නේ. අන්න ඒ ෆොටෝ එක උඩ ඔයාගේ ෆොටෝ එක උඩ ක්ලික් කරාම මෙන්න මේ ෆොටෝ එකට ක්ලික් කරාම ඔන්න ඔයාගේ මෙනු එක ඔතෙන්ද එනවා. ඉතින් මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති තුන්වෙනි එක ජොබ් බෝඩ් කියලා එකක් තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේක අලුත් එකේ විතරයි තියෙන්නේ. පරණ එකේ නෑ. අලුත් එක අප්ඩේට් වෙනවා හෙට අනිද්දා ඔයගොල්ලන්ගේ හැමෝගෙම. ඉතින් ඒක නිසා ජොබ් බෝඩ් කියන එක පළවෙනිටම අපි සිලෙක්ට් කරන්න ඕනේ. මොකද අපිට අප්කමින් ජොබ්ස් එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ එතකොට. ඉතින් ඔන්න ජොබ් බෝඩ් කියන එක අපි මෙතනින් ක්ලික් කරගන්නවා. හරි. ඒතර බලන්න ඔයාලට පෙන්වනවා ටැබ්ස් දෙකක් ලයිව් කියලා සහ ඉදිරියට කියන එකත්. ලයිව් කියලා කියන්නේ මේ දැන් ඔයාලට මොන හරි මේ ඔයා ඉන්න හරියේ ජොබ්ස් තියෙනවා නම් හයස් තියෙනවා නම් ඔයාලට මෙතනින් ලයිව් කියන එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරාම ඔයාලට ඉදිරියට එන්න තියෙන හයස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉදිරියට එන්න හයස් සේරම මෙතන ඉදිරියට එන්න තියෙන හයස් සේරම මෙන්න මෙතන වැටෙනවා. ඒ කියන්නේ අපි තුමු 4ට 5ට 6ට අන්න ඒ වගේ කියන්නේ දැන් ඔයාගේ වෙලාව 11යි නම් හවස තියෙන ඒවත් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන වෙනස් කරන්න කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයා ඉන්න ලොකේෂන් එක වෙනස් කරගෙන ඉතින් වෙනස් කරගෙන බලන්න පුළුවන් ඔයාට ඔයා හොයන ලොකේෂන් එකේ අප්කමින්ස් හයස් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම නිකන් මෙතන කොළඹ කියලා ගැහුවා. ඉතින් ඔන්න ඔයාට අප්කමින්ස් හයස් ටික පෙන්නනවා. වෙලාවත් එක්ක මෙන්න මේ වෙලාවට තමයි ඔයාට හයස් ටික තියෙන්නේ කියලා. ඉතින් ඔයාට ඕනම ප්‍රදේශයක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඔයා ඉන්න සහ යන පැත්ත ඔයාලා මෙතනින් සිලෙක්ට් කරලා ඒ පැත්තෙන් හයර් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි විශේෂම අංගය අලුතෙන් එකතු වෙලා තියෙන පික්මි ඇප් එකට. ඉතින් මේක ගොඩක් ලේසි පහසුයි ඔයගලන්ට වැඩ කරන්න. මොකද මේකෙන් ඔයගලන්ට හයස් තියෙන තැන් ටික හොඳට බලා ගන්න පුළුවන්. ඒ හයස් තියෙන තැන් වලට ගිහිල්ලා ඔයාලට ඉන්න පුළුවන්. මොකද හයර් එක ඔයාලට ගන්න පුළුවන්. ඒතර ඔයා දන්නවා ඉදිරියට මෙන්න මේ හයර් ටික මට එනවා කියලා. ඉතින් තවත් අලුත් ෆීචර්ස් එකක් අරගෙන මම ඉදිරියට එනවා. ඉතින් රැඳිලා ඉන්න මුතු ටීවීත් එක්ක ඉතින් subscribe කරන්න මේ වගේ අලුත් දේවල් දැනගන්න. ඉතින් එන යාළුවනේ ඔයගලන්ට සුබ දවසක්. නැවත ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.